ඔයාලා දැකලා තියෙනවද පාස්කි යක්කු? ඔන්න බලන්න පාස්කි යක්කු. ඔය ඇහෙනවනේ කෑග ගහන්නේ යක්කු ටික තමයි. මේක මේ කතෝලික අයගේ එයාලගේ ආගමේ තියෙන එක අංගයක් පාස්කු යක්කු. ඒකට හේතුව අතීත කතාව නම් මම හරියට දන්නේ නැහැ. ඒක මම අපේ රණුකගෙන් හරි කාගෙන් හරි අහන්න. අපි ඉස්සර චූටි කාලෙත් පාස්කු යක්කු යනවා. මම දැන් මේ යක්කු දකින්නේ අවුරුදු 6කට විතර පස්සේ. මේක එන ආතල් සීන් එක. යක්කු යන එක මීට වැඩි ආතල්. ඒ කියන්නේ ඔය වේලිච්ච කෙහෙල්ලතු, පළු රෙදි කෑලි, ඕවා එල්ලගෙන යක්කු වගේ ඇඳගෙන මූණට දැලි ගාගෙන සම්පූර්ණ අපි කවුද කියලා අඳුර ගන්න බැරි වෙන්න අපි ඇඳ ගන්නවා. ඇඳගෙන තමයි යක්කු යන්නේ පාස්කුවට. ඔය යක්කු අතරේ අනිවාර්යෙන් යක්ෂණියක් ඉන්නවා. ඒ ගොඩක් දුරට කොල්ලෙක් තමයි යක්ෂණීට අඳින්නේ ඉතින්. කොල්ලෙක් තමයි යක්ෂණියක් විදිහට ඇඳගන්නේ. අපි යක්කු යන කාලේ ඇත්තටම සෑහෙන ජෝගියක් දැම්මා. ගම වටේ ගිහිල්ලා සල්ලි එකතු කරන ගමේ තියෙන හැම ගෙදරකටම යනවා. ගිහිල්ලා කෑ ගහලා එතන ඉන්න පොඩි ළමයිව බය කරලා සත්තුන්ව බය කරලා මූණවල වල දැලි ගාලා ඒ ගන්න තියෙන අදල්ල උඩරමයට ගත්තා. මම මේක පෙන්වන්න හේතුව මේක සංස්කෘතියට අයිති දෙයක්. ඇත්තටම මේ වගේ දේවල් කාලයත් එක්ක නැති වෙලා යනවා. මේ ගමේ තිබ්බ ගොඩාක් දේවල් නැති වෙලා ගිහින් තියෙනවා. ඉස්සර අපි චූටි කාලේ ගොඩාක් දේවල් තිබ්බා. ඒ කිසි දෙයක් දැන් නැහැ. එකින් එක දේවල් නැති වෙලා යනවා. ඒ කියන්නේ ඒවා කරන්න කට්ටිය නැහැ. හැබැයි තව වැඩි කාලයක් යන ඉස්සෙන් ඔය හැමදේම මිනිස්සුන්ගේ ඔළුව වලින් අමතක වෙලා ගිහිල්ලා ඔය තිබ්බ සංස්කෘතිය හැමදේම නැති වෙලා යන කාලයක් එනවනේ. අන්න ඒ කාලේ එන නිසා එදාට බලන්න තමයි මම මේ වීඩියෝ එක අද කරන්නේ. තේරුණාද?